මුළු මහත් ලෝක ජනගහනයෙන් 99%ක්ම අසාර්ථක වූ අතිශය සංකීර්ණ බුද්ධි පරීක්ෂණයකට මුහුණ දෙන්න ඔබ සූදානම්. එක්තරා වැවක තියෙන නෙළුම් කොළ ප්‍රමාණය හැමදාමත් දෙගුණයක් වෙනවා. මුළු වැවම නෙළුම් කොළ වලින් වැහෙන්න දින 48ක් යනවා නම් වැවෙන් හරියටම භාගයක් වැහෙන්න දින කීයක් යාවිද? හුඟක් අය දෙන වැරදි පිළිතුර දින 24. මොකද 48න් භාගයක් 24 කියලා හිතන නිසා. ඒත් ඉතින් නිවැරදි පිළිතුර වෙන්නේ දින 47. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. නෙළුම් කොළ ප්‍රමාණය හැමදාම දෙගුණයක් වෙන නිසා 48 වන දිනට පෙර දින. එනම් 47 වෙනි දවසේ වැවෙන් හරියටම භාගයක් වෙලා තියෙන්න ඕනේ. එවිට තමයි ඊළඟ දවසේ, ඒ කියන්නේ 48 වන දවසේ එය දෙගුණයක් වී මුළු වැවම වැසෙන්නේ. මගේ වයස අවුරුදු 6ක් වන විට මගේ මල්ලිගේ වයස මගේ වයසෙන් හරියටම භාගයයි. මට දැන් වයස අවුරුදු 70ක් නම් මල්ලිගේ වයස කීයද? නිවැරදි පිළිතුර අවුරුදු 67. කිලෝග්‍රෑම් එකක යකඩ බෝලයක් සහ කිලෝග්‍රෑම් එකක පුළුන් ගෝනියක් එකම උසක ඉඳන් එකවර බිමට අතාරිනවා. මුලින්ම බිමට වැටෙන්නේ මොකද්ද? හුඟක් අය දෙන වැරදි පිළිතුර තමයි යකඩ බෝලිය මුලින්ම වැටෙනවා කියන එක. නමුත් එකම වෙලාවක තමා බිමට වැටෙන්නේ. හුලන් හෝ වායු ප්‍රතිරෝධයක් නොමැති තැනකදී වස්තුවක බර කුමක් වුවත් ගුරුත්වාකර්ෂණය නිසා ඕනෑම වස්තුවක් එකම වේගයෙන් පහළට වැටෙනවා. අනික දෙකේම බර කිලෝග්‍රෑම් 1 ලෙස සමානයි. මිනිසෙක් අධික වර්ෂාවක කුඩයක් හෝ තොප්පියක් නැතුව ඇවිදගෙන යනවා. ඔහුගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම තෙමෙනවා. හැබැයි ඔහුගේ ඔළුවේ තියෙන එක කෙස් ගහක්වත් තෙමෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්න හේතුව මොකක්ද? නිවැරදි පිළිතුර තමයි ඔහු සම්පූර්ණයෙන්ම තට්ටේක් නිසා. තට්ටේක්ගේ ඔළුව තෙමුණත් එක කෙස් ගහක්වත් තෙමෙන්න ඔහුගේ ඔළුවේ කෙස් තියෙන්නේ නැහැ. ඔබ දිවීමේ තරඟයක දුවනවා. ඔබ දෙවෙනි ස්ථානයේ ඉන්න කෙනාව පහු කරගෙන ගියොත් ඔබ දැන් ඉන්නේ කීවෙනි ස්ථානයේද? නිවැරදි පිළිතුර තමයි දෙවන ස්ථානයේ. ඔබ පසු කළේ දෙවෙනියා නම් ඔබ ඔහුගේ ස්ථානය, ඒ කියන්නේ දෙවෙනි ස්ථානය ලබා ගන්නවා මිස පළවෙනියාව පසු කරන්නේ නැහැ. ගොවියෙක් ළඟ හරක් 17ක් ඉන්නවා. අසනීප වෙලා 9 දෙනෙක් කර අනිත් ඔක්කොම මැරුණා. ජීවතුන් අතර ඉන්න හරක් ගණන කීයද? නිවැරදි පිළිතුර හරකුන් 6යි. ප්‍රශ්නයේම කියනවා 9 දිනක් කර අනිත් ඔක්කොම මැරුණා කියලා. විදුලි දුම්රියක් උතුරු දෙසට වේගයෙන් ගමන් කරනවා. හැබැයි සුළං හමන්නේ දකුණේ ඉඳන් බටහිර දෙසටයි. එතකොට මේ දුම්රිය තුම යන්නේ කොයි දිශාවටද? හොඳට හිතලා බලන්න. සමහරු කියයි දකුණට හෝ බටහිර දිශාවට යයි කියලා. හැබැයි නිවැරදි පිළිතුර වෙන්නේ
කිසිම දිශාවකට යන්නේ නැහැ. මොකද විදුලි දුම්රිය වලින් දුම් පිට වෙන්නේ නැහනේ. මිනිහෙක් ගඟෙන් එගොඩ වෙන්න ඔරුවක් ළඟට එනවා. ඔහු ළඟ බල්ලෙක් තනකොළ මිටියක් සහ එළුවෙක් ඉන්නවා. හැබැයි ඔහුට එක පාරකට ඔරුවේ ඇරන් යන්න පුළුවන් මේ තුනෙන් එකක් විතරයි. ඔහු නැති වෙලාවක බල්ලා එළුවාට හානි කරන්නේ නැහැ. හැබැයි එළුවා තනකොළ කනවා. ඔහු මුලින්ම ඇරන් යා යුත්තේ මොකක්ද? නිවැරදි පිළිතුර එළුවා. ඔහු එළුවා මුලින්ම අරගෙන ගියොත් බල්ලා සහ තනකොළ මිටි ඉතුරු වෙනවා. බල්ලා තනකොළ කන්නේ නැති නිසා ඒවා ආරක්ෂිතයි. ඉතින් මතක ඇතුව මේ ප්‍රශ්න වලින් ඔයාගේ කීයක් හරි ගියාද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව දැන්ම රහස් අඩවිය channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් හමුවෙමු. ඔබට සුබ දවසක්.